සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුළට. ඉතින් යාළුවනේ මං අද ඔයාලට අරන් ආවේ සනී ලියෝන්ගේ සුපිරි මූවි එකක්. ඉතින් මේ මූවි එක 18යි ප්ලස් මූවි එකක්. ඉතින් සනී ලියෝන් කියද්දී ඔයාලා හැමෝම දන්නවා මේ සනී ලියෝන් කියන්නේ කවුද කියලා. ඉතින් යාළුවනේ මේ මූවි එක තමයි 2012 වසරේ නිකුත් වූ ජේසන් 2 කියන 18යි ප්ලස් මූවි එක. ඉතින් මේ මූවි එක ඔයා තාමත් බලලා නැද්ද? බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? නමුත් මේ මූවි එක කොහේ බැලුවත් ඩවුන්ලෝඩ් කරලා බලන්න විදියක් නැද්ද? එහෙනම් මම පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදියට ඔයාලට මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාලා කැමති නම් මේ වගේ movies ඔයාලා ගාවටම ගෙනව ගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ගමන් ওই පල්ලෙහෙන් තියෙන subscribe button එකට පොඩි touch එකක් දාගෙන යමු. හරි ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් මේ මූවි එකේ තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි මේ මූවි එකේ සියලුම රූගත කිරීම කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් මූවි එකේ කතාව පැත්තට හැරුණොත් ඉෂ්ණා කියලා ලස්සන ගෑන් ළමයෙක් ඉන්නවා. ඉතින් මේ ඉෂ්ණා කියන්නේ ගණිකාවක්. ඉතින් හදිස්සියේ ඉෂ්ණාව බුද්ධ්‍යාංශයට ඕන වෙනවා. ඒ ඕන කරන හේතුව තමා බුද්ධ්‍යංශයට ඕන කරනවා මෙහෙයුමකට මේ වගේ ලස්සන ගෑනු ළමෙක්ව යවන්න. ඒකත් ගණිකාවක් යවන්න. ඉතින් මෙතර රහසිගතව ඉස්නව යවන්නේ ඉන්දියාවට ආසන්නයේ තියෙන ශ්‍රී ලංකාව කියන රටට. ඒ කියන්නේ අපේ රටට තමා මේ ඉස්නා එන්නේ. ඉතින් ඉස්නා අපේ රටට ඇවිල්ලා කබීර් කියන පුද්ගලයා ගැන රහසේ තොරතුරු යන්න ඕනේ. එතන තියෙන වැදගත්ම කාරණේ තමා මේ කබීර් කියන්නේ ඉස්නගේ පරණ පෙම්වතා. ඉතින් කබීර් කියන්නේ එසේ මෙසේ පොරක් නෙමේ. අපරාධ ලොව ඉහළින්ම ඉන්න ඩයල් එක. ඉතින් යාළුවනේ මේ ඉස්නට පුළුවන් වෙයිද කබීර් ගාවට රහසේ ලන් වෙලා මේ කබීර් ගැන තොරතුරු බුද්ධ්‍යංශයට දෙන්න. ඉතින් ඔතනින් එහා මූවි එක ඔයාලට බාරයි. එහෙනම් සියලුම දෙනාට මේ මූවි එක බලන්න ආරාධනා කරන ගමන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා තවත් මේ වගේ මූවි එකකින් හරි ටීවී සීරීස් එකකින් හරි හමු වෙන බලාපොරොත්තුවෙන් සියලුම දෙනාට සුබම සුබ දවසක්.